හදන්න යන්නේ දඹල බැදුමක්. දඹල බැදුමෙන් බතක් නම් තියාගත්තා. මේ බත් එක මේකට දැම්මේ ලොකු කඩල පරිප්පුයි බතුයි. ඊට පස්සේ අපි හදනවා දඹල බැදුමක්. කොච්චි තියනවා දඹල ටික කපා ගන්න තමයි ඕන. හරි. දඹල ටික කපා ගත්තා. මතක ඇතුව ලුණු කපුවන් පස්සේ පීය හොද ගන්න මේක මලකට කරනවා නැත්තම්. හොදන්න නැතුව තිබිලා. දැන් අපි පත්තු කරමු ලිප. මේ පෙට්ටිය ගත්තා. පත්තු කරන්න අයියා. මෙතන පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරගන්න තියෙනවා. Passing මේක වලක් ගහලා මේක ඉතින් ගෑස් එක වගේ එන්නේ මේ භූමි තෙල් එක. ඊට පස්සේ මෙතෙන්ට ගිනි ගොරක් තියන්න තියෙනවා එතන. පේන එක එතන. එතෙන්ට තමයි ගිනි ගොර තියන්න තියෙන්නේ. නේ අන්න විදිනවා. වැඩි නම් අතනින් අඩු කරගන්න මෙච්චර ගිනි ගන්න දෙන්න එපා. සෙට්. පුරුදු නිසා මේක ගිනි ගත්තේ. දැන් අපි දඹල ටික දාගන්න තියෙන්නේ. ලොක්කන හරි මෙතෙන්ට. ගත්තා. වැඩි කරන්න පුළුවන්. මේක පොඩ්ඩක් යනකොට වේගය වැඩි වෙනවා. ඒකේ නිද්දල්ල එනවා ටිකක් කළා යනකොට. දාගත්ත වතුර ටිකක්. දඹල ටික තැම්බෙන්න ඕන නිසා වතුර ටිකක් දැම්මා. ඊට පස්සේ අපි දාමු මිරිස් කෑලි. සාම මේකට ලුණු ටිකක් දැම්ම නම් හරි. මම මිරිස් කෑලි විතර මේකට දාන්න. මොකද මිරිස් කොච්චි ටිකක් තියෙනවා. කොච්චි ටික දාන්න.
මම හාල් ගේනවා. හාල් ගේන්නේ දවස් 4කට විතර. හාල් කිලෝ එකක් දවස් 4ක් කන්න පුළුවන්. දුණු ගෙඩි 4-5ක් ගේන්නේ. දැන් නම් 2යි තියෙන්නේ ඉවර වෙලා. දුණු ගෙඩි 4-5ක් ගේන්නේ. මිරිස් කෑලි විතර මම මේකට දාන්නේ. ලුණුයි මිරිස් කෑලි විතර. පොල් තෙල් දානවා. බැදුමන් නිසා පොල් තෙල් දානවා. ඇත්තටම මම ඉන්නේ කාමරේ 3 දෙනෙක් ඉන්නවා. දැනට ඒ දෙන්නෙක් නෑ. මේ දෙන්න වැඩට යනවා දවල්ට. මම දවසේ කාමරේ ඉන්නේ. වියන් කාලා තමයි ඉන්නේ. දවසට එකපාරයි වියන්නේ. මම බත් එක හදනකොට පෙන්නන්නම් බත් එක. මේ බත් එකට දාලා තියෙන්නේ පරිප්පුයි බතුයි එකට දාලා හදලා තියෙන්නේ. දඹල ටික තැම්බෙන්න නිසා වහන්න. දවල්ට ඉතින් කැම්පස් වැඩ තියෙනවා. කැම්පස් එකේ දැන් එක්සෑම් සෙට් වෙලා තියෙන නිසා පාඩම් කරන්න සෙට් වෙලා තියෙනවා. ඒක නිසා දවල්ට කැම්පස් එකේ වැඩ කරලා රැට මම Uber එකේ දුවනවා. Uber Eats නෙමෙයි, Uber ඇත්තටම 6 විතරයි. ඒක ගැන වීඩියෝ එකක් දාන්නම් ඉස්සරහට. එලිපෙන් තමයි කන්නේ. ගොඩක් ඉතින් ලුණු කාලක් ගෙනාවම කාල බෝතලයක් නම් ගේන්නේ. කාලකින් සාමාන්‍යයෙන් අපිට මාස 2ක් 3ක් තුනක් පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍ය දවස් ගානේ පාවිච්චි කරත් බෝතලයක් තියෙනවා නම් බෝතලයකින් අපිට මාස 3ක් විතර පාවිච්චි කරන්න පුළුවන් බෝතලේ. මම නම් ඉතින් එක එළවලු හදන්නේ ගොඩක් කියන්නේ නෑ. ඒක නිසා පාවිච්චි කරන ධර්ම අනුව තමයි ඒක වෙනස් වෙනවා ඉතින්. මේක දැන් මෙන්න දීලා. දවල්ට ඉතින් ලෙක්චර්ස් වලට තමයි. මුලින්ම ලෙක්චර්ස් ටික බලා ගන්නවා මේ දවස්වල. Uber එකේ ගැන කිව්වොත් ඊයේ මම Uber එකෙන් හම්බ කරා 1600ක් විතර. මම ගියේ 7ට විතර. 7 ඊයේ පොඩි අවුල් දවසක්. ඒ කියන්නේ හයර් වැඩි සෙට් උන්නේ නැහැ. Uber එකෙන්ම ගාන හොයාගෙන තමයි කාලේ ඉන්නේ. බයික් එක තියෙනවා. බයික් එකත් අපේ අයියගේ. ඇත්තටම මගේ මුකුත්ම නැහැ. මම ඒකත් ඉල්ලන් ඇවිල්ලා තියෙන්නේ. Uber එකේ රෙජිස්ටර් කරනකොට ප්‍රශ්න ටිකක් ආවා. ඒක අවුලක් වුණේ නැහැ. ඉතින් මේ ඇත්තටම මං ඉතින් අනුන්ගේ බයික් එක පදින්න බෑ කියලා. අයියගේ වුණත් ඉතින් ඒකේ අයිතිය මට නෙමෙයි තියෙන නිසා. ඒ වුණාට ඒක රෙජිස්ට්‍රේෂන් එක ගන්න එච්චර අමාරු වුණේ නැහැ. ඔන්ලයින් රෙජිස්ට්‍රේෂන් කරේ මම කොහෙවත් ගියෙත් නැහැ. ડોකියුමන්ට් සබ්මිට් කරා විතරයි. මේ Uber එකෙන් හම්බ කරපු සල්ලි මේක මම බැංකුවට දානවා. හැමදාම බැංකුවට දානවා. ඉතුරු ටික මේ ළඟ තියෙන ටික විතරයි. ළඟ තියෙන කියන්නේ ඊයේ වැඩි ඉතුරුන්නේ නැහැ. just යනවා. ඔගේ ඇඳ පිස්සෙක් වගේ ඉන්නේ කරන් දෙයක් නැහැ ඉතින් වැඩත් එක්ක.
වුණා ෆෑන් එකක් හැම තමයි දුවන. තව දෙන්නෙක් ඉන්න කිව්වනේ මේ ඇඳවල දෙකේ දෙන්නගේ. මේක එකයි කෙනෙක්. මේ දෙන්න දවල්ට නෑ ගොඩක් වෙලාවට. මං විතරයි ඉන්නේ රූම් එකේ. මාත් හවසට තමයි යන්නේ එළියට. අද බලමු මේක. මේකට විනාඩි මම හිතන්නේ 5ක් විතර යනවා හැදෙන්න මේ තැඹෙන්න ඕන නිසා. දම්බල් ටික තැඹුණාම අපිට මේකට කහ චුට්ටක් දාන්න පුළුවන්. රෙසිපි එකක් නෑ ඉතින් හිතන ඒවා දාලා හදනවා. කන්න පුළුවන් ඉතින් අවුලක් නෑ. කහ චුට්ටක් දාමු. හරිනම් බෝතල් එහෙම ගන්න ඕනේ මට වියදම් කරන්න මේ දවස්වල අඩු වියදමින්මයි ඉන්නේ. අඩු වියදම කියන්නේ මම බෝතලයකට සාමාන්‍ය වියදම් කරන්නේ ඇත්තටම මේ වෙලාවේ ඉන්න පුළුවන්කමක් තියෙන නිසා. චුට්ටක් දැම්මා. තම්බල ටික තව ටිකකින් දැම්බිලා ඉවරයි. අපිට තව විනාඩියකින් වගේ බා ගන්න පුළුවන්. වතුර ටික හිඳුණු ගම. දැල් ඇවිල්ලා තියෙන්නේ. අපි වහනකොට මේක අනිත් පැත්තට කරගියුවා නම් හරි. මේක ක්ලිප් දෙකක් තියෙනවා. මම හිතන්නේ දෙවෙනි එක හරියට වැඩ නැහැ. මේක තියාගමු. පොල්තෙල් එක තියාගමු. ලුණු තියනවා. දැන් මේකේ තියෙනවා දඹුල ටික අපි මේකට දාගමු. ටික ගානට තැම්බුණා පොඩ්ඩක් ලා පාටක් එනවා. අපරටි මේකට දාගත්තා. පොඩ්ඩක් බොත්තේ ගත්තා. පොඩ්ඩක් ටිකක් දැම්මා. ලුණු ටිකෙන් පටන් ගන්නම් වැඩේ. ලුණු ටික ගත්තා. පොඩ්ඩක් තම්බ ගන්න ඕන අපි.
චරම්පය නම් මොකුත් නැහැ ඉතින් මම වෙනම ගේන්නේ එතනම් බජට් ළඟට තියෙනවා මේක ටිකක් කරලා ඉඳලා කෑලි මිරිස් දානවා තා චුට්ටි උණු ටිකක් අවසානට දාගෙන උණු ලයිඩි සීන් එකේ ඉඳලා අවසානට උණු දැම්ම නම් छोटी वेलावा උගලන්නේ ඒකේ ලුණු තියෙනවා මන් දාපු නිසා